අද අපි කතා කරන 2038 වෙනි Python ප්‍රශ්නය. මේකේ පළවෙනි ලයින් එකේ x සමානයි 1 කියලා තියෙනවා. ඊට පස්සේ ෆන්ක්ෂන් එකක් හදලා තිනවා myFun කියලා. ඒකේ pq කියලා අරන් තියෙන variable දෙකක්. දැන් මේ ඊට පස්සේ ෆන්ක්ෂන් එක ඇතුලේ global x කියලා තියෙනවා. ඒ global x කියලා කියන්නේ අර මුලින් හදුවන variable එක සමානයි 1 කියලා. එන්නේ variable එකේ තියෙන value එක තමයි අරන් තියෙන්නේ. global x කියලා. ඉතින් ෆන්ක්ෂන් එක ඇතුළට ගන්න ඕන හින්දා ඒක globally active කරලා තියෙනවා. ඊට පස්සේ pq සමානයි qp කියලා තියෙනවා. ඒ කියන්නේ අපි 1 3යි කියලා input දෙයක් ගත්තොත් ඒක අනිත් පැත්ත ගන්නවා. ඒ කියන්නේ 1 3 සමානයි 3 1 කියලා. ඒ කියන්නේ q වල අගේ p වලට දෙනවා. p වල අගේ q වලට දෙනවා. ඒක තමයි ඔතන කරලා තියෙන්නේ. නිකන් 1 3යි අරගෙන නිකන් 3යි 1යි වගේ output එකක් දෙනවා. ඒක තමයි එතනින් කරලා තියෙන්නේ. ඊට පස්සේ x සමානයි x ධන p කියලා තියෙනවා. ඊට පස්සේ x සමානයි x ධන p කියලා තියෙනවා. ඒ කියන්නේ x සමාන කරන්න x වල අගයට p වල අගය එකතු කරලා. ඒක තමයි ඔතනම කියලා තියෙන්නේ. ඊට පස්සේ අර ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක කරලා තියෙනවා. myFun x3. දැන් මෙතන x කියන එක හිතා ගන්න බෑ මොකද්ද කියලා. හැබැයි x කියන්නේ එකට. ඒ පළවෙනි ලයින් එකේ x සමාන 1 කියලා තියෙනවා. එතකොට myFun x3. එතකොට x වෙන්නේ p. හරිද? එතකොට p වල අගය 1යි. ඒ x වල අගය 1යිනේ. ඊට පස්සේ පස්වෙනි ලයින් එකේ කියලා දෙනවා x සමාන x ධන p කියලා. x වල අගය 1යිනේ. p වල අගයත් එකම වුණා. ඇයි ඒකේ def myFun pq කියලා තියෙනවනේ. p වල අගයට වැටෙන්නේ 1. ඒ myFun x3. x වල අගය 1 හින්දා p වලට 3 වැටුණා. ඊට පස්සේ පස්වෙනි ලයින් එක හතරවෙනි ලයින් එක බලන්නකො. p වල අගය q ට යනවා. q වල අගය p ට යනවා. හයවෙනි ලයින් එක අනුව q ගේ අගය කලින් උනේ 3යි. ඊට පස්සේ ඒක මාරු වෙනවා p වලට. ඒ කියන්නේ p 3ක් වෙනවා. ඊට පස්සේ x සමාන x ධන p එකට අනුව ඒ ලයින් එකට අනුව x සමාන x ධන p කියන ලයින් එකට අනුව x වල අගය 1යි p වල අගය 3යි. එතකොට x සමානයි 4යි. එතකොට 7 වෙනි ලයින් එක පින් කරන්න කියනවනේ. එතකොට උත්තර වෙන්නේ 4යි. අපි දැන් බලමු මේක හරිද කියලා. ඔව් එතකොට x වල අගය වෙන්නේ 4. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. එන අපි ආයෙත් වීඩියෝ හම්බෙමු.